කියලා තියෙනවනේ. ඒ කියන්නේ මනස. මනසයි හදවතයි කියලා තියෙන්නේ. ඕක ඔය කල්නියුත් වගේ ඇහුවද මන්ද? මනසයි හදවතයි කියලා දෙකක් තියෙනව නේද? දෙකක් තියෙනවද ඒක එකයිද? දැන් මේමයි සීන් එක. හරිද? අර උපුසිකාරී අටිසිත කියලා හරි ඔය ඉන්නේ. හරිද? බුදුදහමේ නෙමෙයි ඔක. ඔව් මම අර අද උදේ වීඩියෝ එකක් ඇහුවා ඒකෙන් ඔළුවට ආවේ. හරි ඕක බුදුදහමේ නෙමෙයි ඕක ඉන්නේ අර මනෝවිද්‍යාවට. අන්න හරි. මනෝවිද්‍යාවට තමයි ඔන්න ඔය උපුසිත අටිසිත කියලා එන්නේ දැන් මනසයි හදවතයි. ඒ කියන්නේ මිනිස්සු විසින් වෙන් කරගෙන. ඒ කියන්නේ නෑ දැන් මනෝවිද්‍යාව කියලා තව එකක් තියෙනවා තව වෙනම අංශයක්. ඔව්. ඒතර මේ මේ කැටගරි එකකින් එන ඒ මිනිස්සු හොයාගන්න දේවල් මනස මොකද්ද මේ සීන ඔව් අර අපි දකින්න සීන මොනවද කොයින්ද මේවා එන්නේ කියලා අර ඒගොල්ලෝ විමසන හොයනවා. ඔව්. අර භාවනා යෝගියෝ වගේ තමයි ඉන්නේ. ඒ නැහැ. ඒතකොට දැන් අපිත් දැන් ওই කියවන හිකුයි අර යටින් දැන්න තව දැන් මොකක් හරි උඩින් අර කරන්න හදන යටින් කියන එපා හරි මෙහෙම මොකක් හරි අර තියෙන්නේ. නෑ මේමයි යසනතරේ මොකක්ද දන්නවද? ඔය ඔක්කොම බොරු බයිලා. හරිද? හරිද? ඔය කියවනවා අරවා මේවා මේ අපිට අයිති දේවල් නෙමෙයි. මං කියුවා නේද? මේ සිත කියන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න සිත කියන්නේ සිතට ඒ වගේ අත්දැකීමක්වත් නෑ ඒක. සීල දකින්නවා කියලා හරි. හරි? ඔව්. එතකොට ඔයා හිතාගන්න මේ උඩු සිත යටි සිත කියන්නේ මොකක්ද කියලා. ඒකට මම මේ කියන කාරණාව. ඒ කාරණාවෙත් දැන් ඔයා පැහැදිලි කරන කාරණාවේදී උඩු සිතකුත් නැහැ යටි සිතකුත් නෑ නෙවෙයි ඒක එහෙම එකක් මේ වෙන්නෙත් නෑ ඉතින් නේ. ඒ කියන්නේ ඒක අරගෙන ඔව් අර ඔක්කොම මේ නිකන් අර එකම ගලා යන ස්වභාවයක් වගේ ගලා යනවද මන් දන්නේ නැහැ. එහෙම ස්වභාවයක් නේ මම පැහැදිලි කරන්න ඉතින්. එහෙම කියන්නත් බෑ. ගලාගෙන යනවා කියන්නේ නෑ මාර්ගය. ඔව් ගලාගෙන යන්නෙත් නෑ. ඒක අර එකම ස්වභාවයක් විතරයි නේ. නෑ ඒවත් නෙවෙයි. ඒවත් නෙවෙයිද? මට මනසින් අල්ලන්න තමයි ඔය හදන්නේ. මම මනසින් අල්ලලා හරියන්නේ නෑ. අල්ලේ එකයි අඩේ. ඒකින්ද එපා ඒවට උත්තර දෙන්නත් එපා. ඔව් මට තේරෙනවා මනසින් තමයි ඒක අල්ලන්න යන්නේ. අල්ලන්නේ. අර මම පෝස්ට් එකක් දැක්කාද? අර බුදුහාමුදුරුවෝ මේ පිළිමයක් හරි ෆොටෝ එකක් ඒක. හරිද? ඒක තියෙනවා මේ මොකද්ද මේ ඒ ෆොටෝ එකේ බුදුහාමුදුරුවෝ එකට ගලක ඉඳන් ඉන්නවා. හරිද? පස්වග මානෝ මේ වටේට ඉන්නවා. ඒකෝර මේ පස්වග මානෝන්ට ධර්ම දේශනා කරනවා හරිද? පස්වග මානෝ අහනවා මේ කොහෙද තියෙන්නේ? ඔව්. හරිද? ඒ බුදුහාමුදුරුවෝ කියනවා මෙතන දැන් මෙතන ඉඳගන්න. මෙතන කියලා. හරිද? දැන් මෙතන කියලා කියනකොට හරිද? හරිම යනවා කොයිද? හරිද? මෙහෙට යන්න ඕනද? මෙහෙට යන්න ඕනද? හරිද? එක එක ප්‍රශ්න. කොයිද තියෙන්නේ? තව දුරයිද? ඔන්න ඔය ප්‍රශ්නේකින්. දැන් මෙතන කියන නවතිනවා කියන එක දන්නේ නැහැ මිනිස්සුන්ට අර. දන්නේ. ඒක මෙහෙම ඒක දැන් අර ඒක කතා කරන හැටි විතර මන්ද විතර නවතිනවයි කියන එක අර ඒක ඉතින් අර ඇත්තටම අර කියන්න බැරි එකක් නේද? අනේ මන්ද ආයි මනසින් අල්ලනවද මන්දා. ඒ කියන්න බැරි එකක් කිව්වොත් බඩු අනිස්නේ ආයේ. ඔව් එහෙම බෑනේ. අර ඒක නෙමෙයි ඒක කොහොමද ඉතින් ඒක කියන්න බෑ ඉතින්. කියන්නත් බෑ. අනේ මන්ද මට තේරෙන්නේ නෑ. කියන්නත් බෑ ඒක අර්ථ විග්‍රහ දෙන්න එපා ඒවට. ඔව්. ඒක අර්ථ විග්‍රහ දෙන්න එපා. ඒ කියන්න බැරි දේවල් නම් ඒවා ඒ කියන්න බැරි දේවල් වලට අර්ථ විග්‍රහ දෙන්න ගියේ තායිත් මොකද්ද? ආයෙත් තමයි අහුවෙනවා. රැවටීමකට. ආයෙ අහුවෙනවනේ. අයි මේ රැවටීම ඇතුළේ මම වෙච්ච දේවල් තුල නම් හරියන්නේ කරන්නේ. ඔව් නේද? ඒ රැවටීම අපිට මියාකා. එමෙදේකින් අර්ථ විග්‍රහ දෙන්න පුළුවන් වෙන්නේ රැවටීමක් ඇතුළේම හදාගත්ත දේවල් ඇතුළේ. ඕනේ ඒක හරි. එයා මොනම දෙයක් හරි නවතිනවා කියලා හරි යනවා කියලා හරි මම දැන් නිවන් දකින්න ඕනේ කොහොමද? ඔව්. මුකුත් නැද්ද? විශ්වාස තියනවාද? වචන රහිත ස්වභාවයක්ද?
ඔව්. හැබැයි මම අන්නම වාගේ මේ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. එහෙනම් මොකද මට දෙන්න උත්තර නැහැ. ඔය අහන ප්‍රශ්නේ මම ඔයාලට වාගෙන් අහනවා. ඇයි? ඔව් ඉතින් දෙන්න උත්තරයක් නෑනේ. මට කියලා දෙන්න පුළුවන්ද? බෑනේ. ඒක මම දකින්න ඕන එකක් නේද? හැබැයි මම ඔයාගේ පැත්තටම හැරෙන්නේ නැහැ. මම කියනවා ඔයා මගෙන් අහන ප්‍රශ්නෙමයි මම වාගෙන් අහන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ මගේ මමත්වයමනේ කියන. ඔව් නේද ඉතින් මම ඇත්තට ප්‍රශ්නයක් අහන්න මම මේ රැවටීම ඇතුළේ වුණේ මම ආයෙත් මේ කතා කරන්න හදන්නේ. අර්ථ විද්‍යාව දෙන්න හදන්නේ. ඒක ඇත්ත. ඒ කියන්නේ ප්‍රශ්නයක් නගන්න එනවා කියන්නේවා මේ ඉවරයි ඉතින්. නේද? ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේනේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කියලා එන්නෙම ඉතින් ඒ අර මොකක් හරි එකක්මනේ ඉතින් මනසින්ම අහගන්න යන ප්‍රශ්නයන්නේ නේද? ඔව් වන්නරෙන්න. එතකොට ඉතින් මේමයි දැන් අපි මොනවද ඕවා නවත්තන්නවද නැත්තරම අපිම අවශ්‍යතාවයක් නැහැ. ඔව්. අමුතුවෙන් කියන්නේ මම 100ක් පවත්තන්නවත් බලෙන් අර හිත යටපත් කරගෙන හිත ඉර කරගෙන ඉන්නවත් හදන්නේ නැහැ ඇයි? ඔව් ඉතින් බලෙන් 100 පවත්තන්න ගියත් ඒකත් කරන්නේ අර බොරුවක් ඒක වැඩක් නැහැ. බොරුවක් නේ. ඒක අර මේ ඕන බලන්න හැමෝම ඔය කරන දේවල් වලින් වෙන්නේ අර මිනිස්සුන්ට අර පිස්සුවකට බේත් දෙන්නේ. ඔව්. රටයක් දීලා ඒ වෙලාවකට අර මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න. අන්න ඒ වගේ සීන් එකක් වෙන්නේ නේ. 100 කියලා අපි කරන්න හදන්නේ අර හිත යටපත් කරලා හිත ඉර කරලා දැන්දලා මේ වෙලාවේ මේ මොහොතේ ජීවත් වෙන්න කියන එක ඇතුළේ වෙන්නේ. මේ මොහොතේ නෙමෙයි අර ඔයා කියනා වගේ අර මේ ඒවලට එනේවා මේ ඔහේ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා නිකන් ඉන්නත් එපා. ඒවද? මේක තියෙන වෙනම අර්ථයක් ඈ. දැන් මේ 100 කියන එකේ යා කියන්නේ මේ මොහොතේ දැන් අත්දැකීමත් එක්ක ඉන්න. ඔව් මේ මොහොතේ මොකද්ද හිතට එන දේද? නෑ හිතන්නේ නෑ මේකේ. ඔව් හිතන්නේ නැතුව. අහන්නකෝ. ආයි මම පටලගෙනනේ ඔක්කොම. නෑ අහන්න. ඇවිදිනවනම් ඔයා ඇවිදින එකත් එක්ක ඉසින් දෙක. මොකද්ද? ඇවිදිනවනම් ඇවිදින දේත් එක්ක සීන් ඉන්න. එතකොට හාන්සි වෙලා ඉන්නවනම් හාන්සි වෙලා දේත් එක්ක සීන් ඉන්න. හැබැයි මේ වගේ අර මේ දැන් මේ වගේ වෙන්නේ මොනවද දන්නවද? ඇත්තටම අර හිත යටපත් කිරීමක් පමණයි අර මං කිව්වේ. විශේෂ ඩ්‍රග් එකක් දීලා ඌව පොඩ්ඩක් අර කොට්ටම් කරලා නිදා ගන්නවා යනවා වගේ තමයි. ඔව් ඉතින් ඒක කරන්න එකේ තේරුමක් නෑනේ. ඔව් ඩිඩිවිඩි දීලා රිදි කරලා වගේ තමයි ඉතින්. ඒකනේ ඉතින් ඒක එහෙම කරලා ඉතින් තේරුමක් නෑනේ. ඉතින් ඒතකොට අපි ඔව්. ඉතින් ඒක තමයි කියන්නේ ඉතින් නේ. මේක අර ඔටෝ මෙහෙමයි දැන් ඔයාලට කියන්නත් බැරි මේක මේ නේද මේක අර ඔටෝම නවතින්න ඕනේ සීන් එකක් තියෙන්නේ නේ. ඔව් දැන් මේක මෙහෙමයි. අපේ මනස හරිද? නෝයි කරමුණු පස්සේනේ කියන්නේ. අර හිතන කියන්නේ මේක පීඨාද නොවේ. නොපීඨාද නොවේ මම මේ උගේ තරණය කරේ කියලා කියනව නේද? ඔව්. මොකද්ද මේකේ අර්ථය? ඒ කියන්නේ නොපීඨාද කියන්නේ මේ පීඨන්නෙත් නෑ නොපීඨන්නෙත් නෑ. පීඨන්නෙත් නැතුව නොපීඨන්නෙත් නැතුව මම මේ උගේ තරණය කරේ. ඇයි මේක කියන්නේ? පීඨලා හිටියොත් මොකද වෙන්නේ? බඩු ගණේස් නේද ආයේ? නොපීඨලා හිටියත් වැරදි නොපීඨා හිටියත් වැරදි. පීඨන් යනවා කියන්නේ මොකද්ද? උච්ඡේදය. හරිද? පීඨන් කියන එක මොකද කියන්නේ? ඇට කියන අන්තේ. ඒක නොපීඨන් කියන්නේ නැට කියන අන්තේ. එහෙම ගත්තොත් අර මොකද කියන්නේ දුකයි සැපයි කියලා කියන්නේ. දුක එක්ක සැප. ඊට පස්සේ පීඨාද නොපීඨාද කියන එක ඒකට මේව කරොත් දුක ගන්නෙත් නෑ සැප ගන්නෙත් නෑ. නෑ වැරදි. එහෙම කියන්නේ ඒක ගන්න ඕනේ නෑ. ඒක මොනම යන්නකො. සැප ගන්නෙන්න දුක ගන්න නිසා. ඒතර ආයි බඩ අර්ථය ගන්න ඕනේ. හරි අර්ථය මොකක්ද කියන්නේ? ඒ නෑ කියන එක නෙමෙයි. නෑ අන්නකො.
හ්ම්. එහෙමයි. පිටාට මොකේ තරණය කරේ කියලා කියන මොකක්ද බුදුහාමුදුරුවෝ. හරිද? හ්ම්. බුදුහාමුදුරුවෝ මුල්ම ධර්ම සත්‍යයනාව කරේ මොකද අර පස්සක මහණුන්ට හරිද මේක දේශනා කරා හරිද අර මොකද මතානියෝගේ කාමසකල්ලිකානියෝගේ කියලා. හරිද? ඔව්. එතකොට මේ අන්තකිල මතානියෝගේ කාමසකල්ලිකානියෝගේ කියන එක හරියට තේරුම් ගත්තේ නැහැ. මේක අර හින්දු සංස්කෘතියේ තියෙන ජෛන ආගමේ වගේ. අර කයට දැන් හින්දු ආගමේ අර ගොඩාක් අර මිනිස්සු කයට දුක දීලා ඔව් ඒ කියන්නේ ඔව් සැප දීලා කියන්නේ හිත යටපත් කරලා අර මේ මනස දෙවන්තරම අර මේ හිත යටපත් කරගන්න ලැබෙන කායික සුවක් දැනනවනේ. ඔව්. ඒතකොට මේක වැරදිද නිකන් මට හිතේ කියලා මං අහන්නේ. ඒතකොට දැන් අන්ත කිලමතාන යෝගයේද අත්ත කිලමතාන යෝගයේද? මොකක් අත්ත කිලමතාන යෝගය? හරි මොකක් හරි කවන්නේ එහෙම කියමුකෝ. ඒකෙන් ඒ කියන්නේ අර ඒකින් මට හිතෙන විදිහට අර ඔයා පැව්වනේ ඔය කැස්ස බෑ ඔකත් එක්ක බෑ. මොකද්ද? නෑ අත්ත කිලමතාන හරි ඔයා කියන විදිහට කියන්නේ අපි ශරීරයට හරි හිතට හරි දුක දෙන එකනේ. ඒ අර අන්ත කිලමතානෝ යෝගී කියලා කාමසුඛාලිකාන යෝගී කියන්නේ ශරීරෙට හිතටයි සැප දෙන එක. හිත කියන ඒවා කරන එකනේ. ඕක මේ ඒකනේ අන්නකො තේරුම අරන් තියෙන මිනිස්සු හරිද? අර හින්දු ආගමේ එන විදියට කයට දුක දීලා ඔව් කයට සැප දීලා කියන එක තමයි හරි. අර්ථය අරන් තියෙන මිනිස්සු. මිනිස්සු අරන් තියෙන්නේ ඒක කය සම්බන්ධයි. ඔව් ඒක හරි. හරි. ඒ කියන්නේ එතන කියන්නේ එතන අර ඒගොල්ලෝ ඒක කියන එක වැරදි. ඒගොල්ලෝ කියන්නේ කයට දුකයි සැපයි දෙනවා කියන එකනේ. එහෙම එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වය. නේද? නෑ. අනේ එහෙනම් ඒක තමයි කියන්නේ ඒක වාර පැන ගැටයක් නේද? තේරුණාද? ඒක තමයි කියන්නේ වාරව ගැටි කියලා. දේශනාව කියන්නේ ඒකයි. අන්නකො ඒතර මිනිස්සු දෙක තෝරගෙන තියෙන අර මම කිව්වා වගේ කයට සැපදීම ඒකෝර කයට දුක් වීම වගේ එකක් තමයි. ඒ දෙකකින් තමයි මිනිස්සු හිතුවා මේක නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන් නේ. ඒතර නිර්වාණයකට මොක්ෂයකට යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහක් කරොත් තමයි කියලා. එයාලා තෝරගෙන ඉන්නේ ඒක. එයාලා ඒක මේ පසුපස ගියා අම්බාගෙන ගියා මේම දෙයක් කරලා උත්සොත් මට මේක ඇත්ත යථාර්ථය දැනගන්න පුළුවන් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ මොකද කරේ මේ දෙකම අයින් කරා ඉතින් කියන්නේ බුදුහාමුදුරුවෝ කරේ මොකද මේ දෙකම පරීක්ෂා කරලා බැලුවා. අන්තිම මතානියෝගේ කාමසුඛාලිකානියෝගයයි කයට මේ අර කය කියලා කියන්නේ මේ හිත කියන ඒ ඔක්කොම එකටනේ. තේරෙනවද මම කියන එක? දැන් කය වෙනමයි හිත වෙනමයි කියලා එහෙම වෙන් කරන්න බෑ අපිට මේක. අර අපිට මේ කයයි වෙනමයි මේ හිත වෙනමයි කිව්වත් ඒක මේ අපි කතා කරන්නේ දැන් මේ රැවටීම ඇතුලේ රැවටීම ඇතුලේ එතකොට දැන් අපි මෙහෙම කියමුකෝ. එතකොට මේ හිත කියලා කියමුකෝ. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කරේ? හිත එක්තෙන් කරලා යටපත් කරලා හිත හොඳ සමාධියකට ගෙනියලා මේ ධානාංග පුරුදු කරලා මොකද කරේ? ආලාකරාම උද්දකරා ඉස්සරහට ගිහිල්ලා. ඉගෙන ගත්තේ අන්න ධාන වඩන්න. තේරුණාද? ඒකට මේ ඒවා පුරුදු කරාට අපේ ලොකු ශරීරයක් දැනෙනවා. හැබැයි ධානයෙන් මේවා කරගත්ත ගමන් මොකද උනේ? දැස්ස ගමන්ම ධානයෙන් අයින් වෙච්ච ගමන් මන්න ආයේ සුදුසු කරදි යථාර්ථයටපත් වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ තේරුණා මේක වැඩක් නෑ මේක ඇත්තටම නිදිමත නෑ කියලා. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? එතකොට බුදුහාමුදුරුවෝ මේ දෙකම අත්හැරියානේ නේද? නෑ. මොකද කරන්න කිව්වේ? ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ අර ආලාකරාම උද්දකරාම පිටකාර කියන මුලින්ම හැබැයි සත්‍ය හොයන කීයේ හැබැයි සත්‍යයක තිබ්බේ නෑනේ. ඇයි ඒකත් බොන්නේ ඇයි? අර ධානය ඉන්න තාක්කල් විතරයි සැපේ තියෙන්නේ.
ධ්‍යානෙන් ඉස්සරවම වරපොනි සහාය සුබුරුදු පරිදි විකරන තමයි මේකම තමයි. ඔව්. හරිද? මොකද කරේ ඊට පස්සේ කියලා. එතන ඒගොල්ලන්ට සමු දීලා එයා ධ්‍යානෙ යන්න. ඔව්. මොකද තනියම මේක හොයා ගන්නවා. තනියම කියලා. ඔව්. මොකද කරේ? කලෙට ගියා. දෙන්න තියෙන උත්තරින්ම දුක දුන්නා. ඔව්. හරිද? ඔව්. හිත යටපත් කරේ නෑ. කායක දෙන්න හිත යටපත් කරා කියන්නේ හිත යටපත් කරනවා කියන්නේ හිත යටපත් කරලා බැලුවනේ. ඔව්. ආදිලි මං කියනවා. ඔව් ඔව්. හිත යටපත් කරලා බැලුවාද මේකේ මේකක් නෑ සත්‍යයක් නෑ. ඔව්. හරිද? එතකොට කයට දෙන්න තියෙන උත්තරින්ම දුක දුන්නා. ඔව්. මනුෂ්‍යෙට මේ ඇත්තටම මනුෂ්‍යෙට නිවනක් මොක්ෂයක් මොකකට හරි ළඟා වෙන්න පුළුවන් නම් මේ දෙකෙන්. හරිද? බුදුහාමුදුරුවෝ ඒ සියලු දේවල් කරලා බැලුවා. ඔව්. නැරෙන්නේ ඔන්න මෙන්න ඒකත් කරන්න පුළුවන් හැමදේම කෙරුවා. ඔව් ඔව්. තවසේකට එක මුංගට ඇත්තටි කාලා තමයි උන්වහන්සේ මේක පුරුදු කරේ. තේරුණාද? ඔව්. අම්සානට අර බඩ ඇතුළට ගිහිල්ලා ඇටකපු ටික පෑදිලා ඔව්. මේ බඩේම අර මේ පිටිපස්සට ගිහිල්ලා එම අර මොකක්ද ඒකට කියන්නේ? හොඳට මේකක් කියනවනේ. දුෂ්කර ක්‍රියා. අන්න දුෂ්කර ක්‍රියා. ඔව්. කළානේ. ඈ? ඔව් දුෂ්කර ක්‍රියා කළානේ බුදුහාමුදුරුවෝ ඉතින්නේ. බලන්න මේක කොච්චර විකෘති කරලා තියෙනවද කියලා. හරිද? ඉතින් මේ බුදුහාමුදුරුවන්ට මේව වෙන්නත් මොකක් හරි අර කලින් පෙර විපාකයක් ඵල දීලා කියලා එතන කර්ම ඵලයක් දාලා. ඒ කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ කරපු කර්මයක්ද? කර්මයක් කරා කියලා තමයි මේක මේ හදලා තියෙන්නේ. විකෘති කරලා තියෙන්නේ. කර්මයක් නිසා මේ නුනා කියලා. ඕ. කොහොමද වැඩි? ඒක නින්නේ තමයි වැඩි ඔන්න කතා කරන්නේ කර්ම ගැන මිනිසු කාරණේ. අන්න ඊට පස්සේ මොකද කරේ? කයට පෙරමුණ දුන්නා. ඒක මොකද මේ බෑ. වැඩක් නැහැ. ඔව්. තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ මේක තේරුම් නැති වැඩක් කියලා. ඔව්. ඔව්. ඊට පස්සේ මොකද කරේ? පොඩ කෑම ටිකක් කාලා ඇඟ ආයෙ යථා තත්ත්වයට පත් කරගත්තා. ඔව්. යථා තත්ත්වයට පත් කරගෙන ඊට පස්සේ දැන් ආර මොකෝ කරන්න ගියේ නැහැ. ඔව්. හරිද? ඔව්. නිරෝගී සුවය හිටියා. ඔව්. නිරෝධ ඵල සමාපත්තිය කියන්නේ ඕකට. ඔව්. තේරුණාද? මුකුත් කරන්නේ නැහැ. කරන්න දෙයක් නෑ නේද? සම්මේ නුනවා. ඔව්. ඒක තමයි වැඩේ. ඔය නිකන් ඉන්න කැමති නැති එක තමයි තියෙන සීන් එක ඇවිල්ලා නේද? අර මනස මොකක් හරි හොයන්නේ එක්ක මොකක් හරි වැඩක් මතක් කරනවා අර අතන එතන නිකන් ඒකට මතුවෙන්න දෙන්නේ නැහැ. නෑ එහෙම වැඩක් මතක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඔව්. මුකුත් කරන්නේ කියලා කියන්නේ හිතයටපත් කරනව නෙමෙයි. දැන් ඔයාට මොකක් හරි අරමුණක් ආවත් ප්‍රශ්නයක් නැහැ ඒක. හිත ගිය බව දැනගන්නවා එච්චරයි. එච්චරයිනේ. යන බව දැනගන්නවා. ඒ තමයි නිවැරදි සිහිය. ඔව් අරමුණක් එන බවක් දැනගන්න මෙහෙමද එන බවක් දැනගන්නවා යන බවක් දැනගන්නවා එහෙමද? එච්චරයි. ඔව්. මුකුත් කරන්න දෙයක් නැහැ හිත යට කරන්න දෙයක් නැහැ. ඒ තමයි නිවැරදි විපස්සනාව. බුදුහාමුදුරු මේ යටපත් කරන්න දේශනාවක් කවදාවත් කරලා නැහැ. බුදුවරු පෙන්වුවේ විපස්සනා. විපස්සනා මාර්ගය පෙන්වන්නේ. තේරුණාද? ඔව් ඒක හරි. ඒ විපස්සනාව කියන්නේ මේ අර මෙනෙහි කරන්න මොනොත් නෙමෙයි. හරිද? කරන්න තියෙන්නේ මොකුත් කරන්න නැහැ. නිකන් බලන්න ඉන්න ඉස්සරහ. වෙන දෙයක් වෙන්න දෙනවා. ඕනේ. ඒක හරි. හලෝ. ඔව් ඒක හරි. ඒක තමයි. වෙන දෙයක් වෙන්න දෙනවා. ඒක බුදුහාමුදුරුවෝ මොකද කරේ? ඔන්න ඕක